ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම. මම අද සූදානම් වෙන්නේ 2025 අවුරුද්දේ නොවැම්බර් මාසයේ සිංහ ලග්න හිමියන්ගේ ලග්න පලාපල කියන්න. ඉතින් වෙනද වගේ එන්න. ඔබත් එක්ක හැමදාම වගේ එකතු වෙන මම ශ්‍රී විජය ජ්‍යොතිෂයෙන් DHM කහ විතරන. මම අද කතා කරන්නේ සිංහ ලග්නය ගැන. ඉතින් සිංහ ලග්න හිමියන්ට මේ නොවැම්බර් මාසය කියලා කියන්නේ වෙනදට වඩා ටිකක් කාර්ය බහුල වෙලා ඒ වගේම කඩිසර වෙලා වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන මාසයක්. ඉතින් රැකියාවක් කරන කෙනෙක් වුණත් මේ වෙලාවේදී වෙනදට වඩා ඔබට වෙනසක් අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. රැකියාවේ යම් වෙනසක් නැත්නම් රැකියාවේ ස්ථාන මාරු වීමක් නැත්නම් ඔබට නව රැකියාවක් ලබා ගන්න අවස්ථාව උදා වෙන මාසයක් මේ මාසය. ඉතින් ඔබට පුළුවන් ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක් නම් ආයුධ පත්‍රයක් දාලා ඒ සඳහා ඉල්ලුම් කරන්න. මොකද මේ වෙලාවේදී ඔබට ඒ සඳහා වාසනාව පෑදෙනවා. ඊළඟට ඔබගේ හැකියාවන් කලාත්මක හැකියාවන් වෙන්න පුළුවන්, ක්‍රීඩා හැකියාවන් වෙන්න පුළුවන්. ඒවා වැඩි දියුණු වෙන කාලයක්. ඒවා තුළින් ඔබට දක්ෂතා කලෙලි නංවන්න ඔබට හැකියාව ලැබෙන මාසයක් මේ මාසය. ඉතින් මේ මාසෙදි ඔබට පුළුවන් ඔබගේ දක්ෂතා තියෙනවා, හැකියාවන් තියෙනවා නම් ඒව ගැන පොඩ්ඩක් උනන්දු වෙලා හොයලා බලලා ඒ සඳහා ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙලා ඔබට පුළුවන් මේ හැකියාවන් තුළින් ඉස්සරහට හොඳ නමක් හදාගෙන කැපි වෙන්න චරිතයක් වෙන්න. ඊළඟට විවාහ ජීවිතය ගැන කතා කරොත් එහෙම විවාහ ජීවිතය ගැන මේ මාසෙදී ටිකක් සැලකිල්ලෙන් කතා කරන්න ඕන මාසයක්. මේ මාසෙදී යම් යම් බාධා කරදර ප්‍රශ්න මතුවෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔබ මේ මාසෙදී විවාහ ජීවිතය පොඩක් උනන්දු වෙලා, කියන්නේ කැප වෙලා, ඒ වගේම අවධානයෙන් හිටියොත් තමයි විවාහ ජීවිතයේ යුතුයකම් මොනවද කියන එක ගැන ඒ වගේම හොයලා බලලා සැලකිල්ලෙන් විවාහ ජීවිතයේ කටයුතු ගැන හොයා බැලුවොත් ඔබට ගැටලු ඇති වෙන්නේ නැහැ. එහෙම නොවන අයට යම් යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන් විවාහ ජීවිතයේ. ඉතින් විවාහ ජීවිතයේ අඩුපාඩුත් එක්ක ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ தත්ත්වය වැඩි දියුණු වෙනවා. මම මේ කියන තැන්වල සඳු කියන ග්‍රහය උප්පත්ති කේන්දරේ බෙහෙලා තියෙනවා නම් සඳු කියන ග්‍රහය බලන්න ඔබගේ ජනන පත්‍රයේ අත අරගෙන ඔබ දන්නවා දැන් මේක බලන ආකාරය. සඳු කියන ග්‍රහය ඔබගේ ජනන පත්‍රයේ 7 8 කියන තැනක සටහන් වෙනවා නම් මම කියපු අපල தත්ත්වය, ඒ කියන්නේ අරක தත්ත්වය ඔබගේ විවාහ ජීවිතයට බලපෑම් කරන ඒ ග්‍රහ පිහිටීම ඔබට තියෙනවා නම් ඔබ වෙනදට වඩා සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා මේ කාල සීමාවේදී. මේ කාල සීමාවේදී ඔබගේ පෞල් ජීවිතයට නොඑක ආකාරයේ බලපෑම්, හැලහැප්පීම්, ප්‍රශ්න කරදර මතුවෙන්න පුළුවන්කම තියෙන නොසිතූ ආකාරයට. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ඔබගේ අසනීප තත්ත්වය ගැන කතා කරොත් එහෙම විශේෂයෙන් සුළු සුළු ආබාධ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා මේ මාසය පුරාවට. නමුත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා වැටීම්, තැලීම්, සීරීම් වගේ දේවල්. ඒ වගේම හදිසි අනතුරු වගේ දෙයක් ඔබ නිවසේ හිටියත් ඔබට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා මේ ඒ රාශි තත්ත්වයේ තද බලභාවය හේතු කොටගෙන. ඒක නිසා ඒ ගැන අවධානයෙන් ඉන්න. ඉතින් මේ ඒ රාශි තත්ත්වය ගත කරන ඔබ නිතර පින්දහම් කරන්න පෙළඹෙන්න. මොකද ඒ රාශි කාලයක් කියලා කියන්නේ ඔබ දන්නවා අපි පෙර අකුසල කර්ම ක්‍රියාත්මක වෙන කාල සීමාවක. ඉතින් මේ කාල සීමාවේදී අපි කරන්න ඕනේ එකම දෙයයි පින්දහම් කරන එක. ඉතින් පින්දහම් කිරීම තුළ ඔබගේ අපල තත්ත්වයන් මගහැරගෙන ඔබට සහනයක් උදා කරගන්න පුළුවන්. ඒක නිසා ඔබ අවධානයෙන් ඉඳගෙන ඔබගේ අපල දුරු කරගන්න උත්සාහවන්ත කෙනෙක් වෙන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට ජය සතුට සම්පත වාසනාව පිරි සුබම සුබ මාසයක් වෙන්න කියලා මේ නොවැම්බර් මාසය. ඉතින් ඔබට පුළුවන් මගේ නාලිකාව subscribe කරලා තියාගෙන ඊළඟට like කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා කියන අදහස් තියෙනවා නම් පහලින් comment එකක් දාලා සඳහන් කරන්න. ඉතින් මෙතෙක් වෙලා මගේ වැඩසටහන සවන් දුන්න ඔබ හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.